Hello guys, welcome back to my YouTube channel. මේ මගේ channel එකෙන් ගේන first vlog එක. ඉතින් මට හිතුණා පළවෙනි වතාවෙන් මාව පෙන්නන්න. මේ ඉන්නේ මං අද මං ඔයාලට අවුරුද්දට කලින් ඔයාලා කරන තිම රසමලස කෑමක් හදන විදිය තමයි පෙන්නන්න යන්නේ. අන්තිමට කියන්න මොනවද කියලා ඔයාලටත් බලා ගන්න පුළුවන් නේ. හාල් ටික පොදලා, පෙලෙන්ට දාලා ඕන දැන් මං පොල් ගානවා. ඒ අතරතුරේ අපේ අම්මා අර වේලෙන් දාලා තිබිච්ච හාල් ටික අරගෙන බ්ලෙන්ඩ් කරලා හලලා පවුඩර් එකක් වගේ හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ එක ලස්සනට අත්තට වැලි කැට වගේවත් අවුවෙන්න තරම් පවුඩර් එකක් විදිහටම තියෙනවා. මේක ඊට පස්සේ අපි ලොකු භාජනයකට දාගන්නවා. මොකද මේකට තව ගොඩක් දේවල් එකතු කරලා මික්ස් එකක් වගේ හදාගෙන ඉත තියෙන්න ඕනේනේ. ඉතින් අපි මෙතන හාල් පිටි 750ක් විතර වගේ තමයි අරන් හදාගෙන තියෙන්නේ. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා අවමුද්‍රව්‍ය 4ක්. එහෙම දැම්මම තමයි මේක ගොඩාක් රසට ක්‍රිස්පි විදියට ස්පයිසි විදියට කන්න පුළුවන් වෙන්නේ. ගෙදරම කොටලා හදාගෙන තිබිච්ච කහ කුඩු තේනි කාලක් විතර එකතු කරා. ඊට පස්සේ රස අනුව ඔයාලා කැමති විදියට ලුණු කුඩු ටිකත් එකතු කරගන්නවා. ඊළඟට මේක කලවම් කරගන්න කලින් පාන් පිටි ග්‍රෑම් 100ක් 150ක් එකතු කරලා හොඳට කලවම් කරනවා. ඊළඟට කරන්න තියෙන්නේ අර මම මුලින්ම පොල් ගාන වීඩියෝ එකක් තිබුණේ. ඒකේ විදියට පොල් ටික ගාගෙන ඉවර වෙලා බ්ලෙන්ඩ් කරලා ඒක කිරි ටික අරගෙන මේකට දාලා හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට දැන් මම මේක පෙන්නන්නේ හැන්දින් කලවම් කරන. ඒ වුණාට අතින් කලවම් කරන්න පුළුවන් නම් තමයි මේකේ කැට ගතිය එහෙම මොකොත් නැතුව ලස්සනට දියාරුවට මාර කලර් එකක් එනවා. කහ දාපු නිසා මේකේ රස වැඩි කරගන්න කරපිංචා අපි බ්ලෙන්ඩ් කරලා එකතු කරගන්නවා. ඊට පස්සේ මට ඔයාලට වීඩියෝ එකේ ගේන්න බැරි වුණා මේකට කෑලි මිරිස් කුඩු ටිකක් සැරට කන්න කැමති අය නම් ගෙදර ඉන්නේ මිරිස් කුඩු ටිකක් එහෙම එකතු කරාම හවසට තේ එකක් බොන්න එහෙම රසටම තියෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් මේක උන්ට කලවම් කරගෙන ඉවර වෙලා ලුණු රහ කොයි වගේද කියලා බලා ගන්න. දැන් හැබැයි හොඳටම අවුවයි තවල් වෙලා තියෙන්නේ. අපේ ගෙදර ඒ වගේ කෑම හදද්දී අපේ අම්ම ගොඩක් වෙලාවට අපේ ගෙදර කුස්සිය ගන්න දෙන්නේ. එළියෙන් වගේ පොඩි ලිපක් හදලා ඒක තමයි මේ වගේ කෑම හදාන්න දෙන්නේ ගෑස් එකේ නැතුව දර ලිපක් කෑම හදලා. දැන් මේ තියෙන තාච්චියකට තෙල් ටිකක් දාලා ලිප මොලවලා තාච්චියේ තියෙන තෙල් ටික හොඳට රත් කර ගන්න ඕනේ. ඊළඟට ඕගලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මොනවද හදන්නේ? කොකිස් අච්චුව සාමාන්‍යයෙන් ගොඩක් අයට හොයාගන්න බෑ කියන කොකිස් හදන්නේ කඩෙන් ගෙනල්ලා කන්නේ. දැන් වෙල්ද පොලේ තියෙන රුපියල් 2000ටත් වඩා අඩුවෙන් කොකිස් අච්චුව ගන්නවා non stick අච්චුව. ඒකෙන් ඉක්මනට කොකිස් ගැලවෙනවා. ඊට පස්සේ අච්චුව ටිකක් වෙලා රත් කරගෙන ඉවර වෙලා තාච්චියට දාලා ඒක අරගෙන මිශ්‍රණයට ඔබල ඉවර වෙලා කොකිස් එක පුච්ච ගන්න මේ විදිහට. බලන්නකෝ ඔයාලත් ලස්සනයි නේද කියලා. ලස්සනට හැඩයට කොකිස් ටික තියෙනවා. මේ විදිහට පාල් පිටි 750කින් අපිට පුළුවන් කොකිස් 70ක් විතර හදාගන්න. රසට ක්‍රිස්පි විදිහට ස්පයිසි විදිහට කන්න කැමති ඔයාලට තමයි මේ. දැන් ඔන්න මට කොකිස් හදලා මහන්සි දොඩම් බීම එක බිය ටවුන් ගියාම. ඒකේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ගෙදර ලෑස්ති වෙනවා. දවල්ට ගෙදර උයන්න බැරි නිසා කඩෙන් කෑම ගත්තා. අපි අද මේ තියෙන්නේ මෙන්න මේකෙන් කන්නේ මොනවද කියලා සිලෙක්ට් කරගත්තා. මේ තියෙන ටවුන් එක ලෑස්තිනට පස්සේ මම අපි දැන් බඩ පිරෙන්න කෑම කාලේ ඉවර වෙලා කල්පනා කරා මොකද කරන්න කියලා. ඊට පස්සේ මගේ එන ගමන් පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. ඉතින් පළවෙනි වීඩියෝ එකකින් හම්බෙමු. නැවතත් වීඩියෝ එකක් ගේන්නම්. මාව subscribe කරලා share කරලා තියාගන්න. මේ වීඩියෝ එකට ආසයි නම් bye bye.